ඉතින් අපි මෙවර තෝරාගත් යුවල සහ විවාහ මංගල ප්‍රදර්ශනය පැවැත්වුවේ සෙන්කඩගල පුරවරේම. ඉතින් සාම්ප්‍රදායිකත්වය සංස්කෘතිය කියන දෙයට මුල් තැනක් එතනදී අපිට හම්බ වෙනවා. දැන් එතරම් විචිත්‍රවත් විවාහයකදී අපිට අත්‍යවශ්‍යම දෙයක් නේ කේක් නිර්මාණය කියන එක. මොකද ඇහැට ප්‍රිය වෙන්න ඕනේ නේද? රසවත් වෙන්න ඕනේ. ඉතින් අපිත් එක්ක එකතු වෙන්නේ දිනුෂිකා ඩිසෙන්ඩා කේක් ආයතනයේ. දිනුෂිකා මට කියන්නකෝ දැන් මෙවර සාලිය සහ මලින්දිගේ කොහොමද එයාලට මොන වගේ තේමාවක්ද අවශ්‍යයි කියලා කිව්වේ? අපිට ඇත්තටම පැවරලා තියෙන මේ වෙලාවේ අර විවාහ මංගල උත්සවය රසවත් කරනවා වගේම ලස්සන කරන්නත් ඩිසෙන්ඩා ආයතනය අපිට පැවරලා තියෙනවා. එතකොට මුලින්ම මලින්දි සහ සාලිය දෙදෙනාම අපිව සම්බන්ධ කරගෙන අපිත් එක්ක සාකච්ඡා කරා ඔවුන්ට ඕනේ මොන වගේ කේක් ස්ට්‍රක්චර් එකක්ද කියලා. එතනදී විවිධ අදහස් දෙපළ අපිත් එක්ක සාකච්ඡා කරා. ඉතින් ඊට පස්සේ අවසානයේදී අපේ යෝජනා සහ අපේ දේවලුත් අපේ අත්දැකීම් මේ සියල්ලත් එක්ක අපි ඒගොල්ලන් එක්ක කතා බහ කරලා වෙනස්ම නිර්මාණයක් නුවර මේ පාර වෙඩින් එයාලගේ වෙඩින් එකේදී කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් එතනදී අපි ගොඩක් ලොකු අභියෝගයක් ඩිසයින් එකේ අපේ ආයතනයේට වුණා. මොකද හේතුව මුලින්ම තියෙන්නේ මේක ට්‍රැඩිෂනල් වෙඩින් එකක් තමයි මෝර්නින් ෆන්ක්ෂන් එක විදිහට යන්නේ. ඊට පස්සේ ඉවිනින් ෆන්ක්ෂන් එක විදිහට යන්නේ බටහිර ක්‍රමයට තමයි සෙටප් එකම සම්පූර්ණයෙන්ම හැදෙන්නේ. එතකොට දැන් කේක් ස්ට්‍රක්චර් එක විශාල කේක් ස්ට්‍රක්චර් එකක් තමයි අපි සූදානම් කරගෙන ඉන්නේ ඔවුන්ගේ විවාහ මංගල උත්සවයට භාවිතා කරන්නේ. එතකොට දැන් උදේ තියෙන්නේ ට්‍රැඩිෂනල් වෙඩින් එකක්. ඉවිනින් තියෙන්නේ බටහිර ක්‍රමයට. එතකොට ඒ දෙකටම මැච් වෙන විදිහට තමයි අපි වෙඩින් කේක් නිර්මාණය මෙවර වෙනස්ම විදිහ නිර්මාණයක් සිදු කරලා තියෙන්නේ. හොඳයි මේ දිනුෂිකා සඳහන් කරපු කාරණයක් තමයි දැන් වෙඩින් කේක්ස් විතරක් නෙමෙයි වෙඩින් ෆේවර් එකත් ඔබේ ආයතනයෙන්මයි සිදු කරන්නේ. අපි මේ පිළිබඳවත් සඳහන් කරමු. ඔව් වෙඩින් ෆේවර්ස් ගත්තොත් වෙඩින් ෆේවර්ස් ලොකු රේන්ජ් එකක් තියෙනවා ඇත්තටම. එතනදී ඒ කපල් එකට ඕනේ මොන වගේ වෙඩින් ෆේවර් එකක්ද කියලා අපේ ආයතනයට ආවහම අපි හැම එකකම සාම්පල්ස් අපි ඒගොල්ලන්ට පෙන්නුවා. ඒගොල්ලන්ට රස බලන්න දුන්නා. ඔයාලා කැමති යාළගේ අමුත්තන්ට පිළිගන්නන්න කැමති මොකක්ද කියන එක තීරණය කරගන්න අපි අවස්ථාව ලබා දුන්නා. ඊට පස්සේ අපේ යෝජනාත් අපි දීලා තමයි අවසාන තීරණයකට ආවේ. ඉතින් ඇත්තටම මේක මේ කපල් එකට විතරක් නෙමෙයි අපිව සම්බන්ධ කරගන්න විවාහ මංගල උත්සව වලට අපිව සම්බන්ධ කරගන්න හැම යුවලකටම ඒගොල්ලන්ට අවශ්‍ය වෙඩින් කේක් හෝ ඒ වෙඩින් ෆේවර් එක අපි හැම දෙයකම සාම්පල් එකක් ඒගොල්ලන්ට ලබා දෙනවා. මොකද රසවත්ද කියන එක බැලීම තමයි මේකේ ප්‍රධානම දේ. ඉතින් එතකොට ඒ දේදී මලින්දි සහ සාලිය යුවල තෝරගත්තේ වෙඩින් කේක් කියන වෙඩින් ෆේවර් එක තමයි තෝරගත්තේ. ඒකයි චොක්ලට් එකකටයි යන්න ඒගොල්ලන් ප්ලෑන් කරගත්තා. ඉතින් ඒකත් එක්ක ඒක අපි වෙනදා හැමදාම දෙන වෙඩින් කේක් එකමත් නෙමෙයි, වෙනදා දෙන චොක්ලට් එකමත් නෙමෙයි, වෙනස් කරලා වෙඩින් ෆේවර් එක අපි 26 වෙනිදාට පෙන්වන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් රන්හුයෙන් හදවත් බැඳෙන සාලිය සහ මලින්දි වෙනුවෙන් නොවැම්බර් මාසයේ 26 වෙනිදාට අංගයෙන් අංගය මේ දේවල් හරි අපූර්වට සූදානම් වෙනවා. ඒ තමයි මංගලම් වැඩසටහන වෙනුවෙන් අපේ බලාපොරොත්තුවක්.